සද්ද එනවද? චීන් චීන් ගන්නවා. ඉතින් ටික දෙනෙක් මගෙන් අහලා තිබ්බා මේ ඔක මල් කෝටු කියන්නේ මොනවද කියලා. ඉතින් මල් කෝටු හුලන් දෙවියෝ මාත් එක්ක තරහ වෙලා වගේ. හෙලෝ කොහමද? සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ඔයාලා thumbnail එකේ දැක්කා වගේම අද මම කරන්න යන්නේ මොනතර සරුංගලයක් හදලා යාවන්න. ඉතින් දිගට වීඩියෝ එක බලමු ඒක හැදෙන්නේ කොහොමද කියලා සහ උඩ යයිද කියලා. යෝ ඉතින් ටික දෙනෙක් මගෙන් අහලා තිබ්බා මේ ඔක මල් කෝටු කියන්නේ මොනවද කියලා. ඉතින් මල් කෝටු කියලා ගන්න යන්නේ මෙන්න මේවා. මේ මල් දෙකක් තියෙනවද? මෙන්න මේ මලේ අතු තමයි ඉතින් මල් කෝටු කියලා මම ගන්නෙ. උන්න පතුරුත් අවුලන්නේ නැහැ ළමයි. ඒකත් හොඳයි. මට ඉතින් මේ වගේ ළඟ තියෙන හින්දා ඉතින් මම මේව තමයි ගන්න. ඒ ප්‍රශ්නෙත් විසඳෙන්නේ නැති කියලා හිතනවා. හී. දැන් ඇති යම් සරුංගලේ හදන්න. ඉතින් මං ගෙනාවා පිත්තකුයි පිටුළු පිත්තක් සහ කෝටු දෙක. ඉතින් මම ඒක කලින්ම බැලන්ස් කරගත්තා. මෙන්න මේ විදිහට මම උඩ කැල්ල බැලගත්තා. අවුලන්නේ යාළුවනි බැලන්ස් එක නඩි පැල්මක් දා ගන්නවා මේකේ. ඉතින් මම එහෙන් පැල්මක් දාගෙන මොකේ මේකේ යට කැල්ල ඒක අස්සෙන් දා ගන්න. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට ගැට ගහ ගන්නත් ඕන. ඉතින් මම මුලින්ම මේකේ ගැටි පැත්ත කැල්ල තමයි හදාගන්නේ. ඉතින් මුලින්ම ගැටි ගැට ගහගන්න. අම්මෝ දාඩියක් දාලා දෙන්නේ. ඉතින් අන්න යට කැල්ල අපි හැදුවා. දැන් මේකේ හරහට නූල් ටිකක් අද ගන්නත් ඕන. දැන් මේක පොඩ්ඩක් බලන්න ඕන අපි ගත්ත ගහන හරිද කියලා දෙපැත්තේ සමාන. උට්ටයි. මේ පැත්ත ටිකක් මදි මේ. ඉතින් ඉඳලා අපි ඒක හරියන්න මේකෙන් උතා ගමු. හරි. දැන් දෙපැත්තෙම තියෙන වට ගන්න සමානයි. දැන් අපි යට කැල්ල බැඳගමු. මෙහෙම අරගෙන මෙතනින් ඔන්න මේක පටක් දාලා එමෙට මේක උඩින් ඇදගන්න. ඔයාලා පේනවද? පේනවද? පේනවනේ. ඔන්න ලොකුවට අද ගන්න ඕනේ. අපි පස්සේ ඒක අද ගන්න පුළුවන්. දැන් මෙතනත් අපි මෙන්න මෙහෙම පටක් ගත්තා. ඇත්ත. මේ තව වැඩ ගොඩක් තියෙන මේක හලවන්නත් ඕන. වැරසල් දාන්නත් ඕන. අපෝ ඒක තමයි කම්බැලින් වැඩේ. හැබැයි මේ අද යවනකොට නම් ඉතින් මාරාතට තියෙන. හදා ගන්න තමයි කම්බැලි. මේ ගානේ තියෙද්දු. ඇතිද? බලමු හැදලා
ඔයාලා කොහොමද හදන්නේ? හදනකොට ඔයාලා ගොඩාක් බොකොට්ට දානවද? නැත්නම් මේ වගේ නෝමල් එකේ ගන්නවද? මම වැඩි බොකොට්ටට එච්චර ගන්න. ඒ නිසා මම නෝමල් එකේ ෆ්ලැට් එකේ වගේ දිනවනම් තමයි මම කියන්නේ. ඉතින් යාළුවනේ දැන් ওই විදියට මේ පැත්තේ ගත්ත ප්‍රමාණයෙන් බලන අනිත් පැත්තෙත් අරගෙන ඒ පැත්තෙන් තමයි අනිත් නූලක් ගැට ගන්න ඕන. ඉතින් ඔන්න විදියට ගැට ගන්න ඕන. ඉතින් හරි ඒක ප්‍රමාණයට සීන්. ඉතින් මෙන්න එහෙම තමයි ඔය මොනර හැදුනේ. තේරුණානේ? අවුල නැහැ නේද නේද? ඉතින් බලමු මේ කලවල අපි කොහොමද මේක යයිද නැද්ද කියලා. එහෙනම් දිගටම ඉන්න. බලමු එහෙනම් මේ කලවල යයිද කියලා. නැත්නම් කූරේ ගහින් දන්නෙත් නැහැ. බලමු මොකද වෙන්නේ කියලා. ඔන්න මගේ මොටර අලවගෙන ඉවරයි. යාළුවන්ට කොහොමද අවුලක් නැහැ අසයි. දැන් ඉතින් යවන්න තමයි කියන්නේ. බලමු අපි නම් මේක යනවද නැද්ද කියලා. යාළුවනේ මම අත් දෙකට ග්ලව්ස් එකක් දාගන්න නැත්තම් නූලට කැපෙනවා. අපි තව ටික වෙලාවක් තිමු. හුලන් දෙවියෝ මාත් එක්ක තරහ වෙලා වගේ. කොහොමද? ලස්සනද? ඉතින් යාළුවනේ මම මේ විදියට සෑහෙන වෙලාවක් try කරා. හරි ගියේම නැහැ, යවා ගන්නම් බැරුණා. පස්සේ ඉතින් මම වැඩේ අතහැරලා දැම්මා. කොහොමද වගේ සරුගල් තුන. ඉතින් දැන් අපි පොඩි අප්ඩේට් එකක් කරා. වැරසල්ට එකක් දැම්ම හොටේටයි ඊටවදි පැත්තරයි. දැන් අපි බලමු මේක අපේ වහලේ යවලා කොහොම පෙනීද කියලා. යාළුවනේ වහලේ යවන්න හදන්නේ. මොකද කියන්නේ කට්ටිය? රාතිය මුද අපි මේක. රාතිය යන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න. සද්ද එනවද? චීන් චීන් කරනවා.
ඔන්න ඉතින් ඔයාලා කියවෙන විදිහට ඔන්න මොන්රෙක් හැදුවා. කාලෙකින් තමයි මම මෙතන මොන්රෙක් හැදුවා. වීඩියෝ එක බලපු කට්ටියන්ට ස්තුතියි. ජය වේවා. ෆිට්